හරි මුලින්ම කියනවනේ බොහොම ස්තුතියි අපිට කතා කරන්න අවස්ථාව හදලා දුන්නට මෙතන. අ, ගේම් එක දැකලා නැති අය ඉන්නවා ඇති කියලා හිතන හින්දා වීඩියෝ එකක් පෙන්නන්නම් ගේම් එක ගැන. අපි ඒක බලමු මුලින්ම. හරි අපි මේ ගේම් එක අපි හැදුවේ මමයි විනෝදුයි එකතු වෙලා තමයි හැදුවේ. විනෝද් තමයි ලෙවල් ඩිසයින් පැත්ත ඒ දේවල් ටික බැලුවේ මම තමයි ප්‍රෝග්‍රෑමින් පැත්ත කරේ. අ, මේ ගේම් එක අපි හැදුවේ අපි දෙන්නම මෝගෝ මීඩියා ඇකඩමි එකේ ගේම් ඩෙවලොප්මන්ට් කෝස් එක ඉගෙන ගන්නවා. අපි මේ අවුරුද්දේ අපිට ඉවර වෙන්නේ. අ, ඉතින් මේ මෝගෝ මීඩියා ඇකඩමි එකේ ක්‍රිස්මස් පාටි එකක් තිබුණා. පාටි එකට අපි හදපු ගේම් එක තමයි මේක. එතකොට මේක ගත්තොත් 2 player ගේම් එකක්. කන්ට්‍රෝලර්ස් දෙකකින් එකම වෙලාවේ ප්ලේයර්ස්ලා දෙන්නෙක්ට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. අ, එතනදී අපි ක්‍රිස්මස් එකේදී අපි එතනදී මෝගෝ ඇකඩමි එකේදී කරේ ගේම් එක ප්ලේ කරලා අපි වින් කරන කෙනාට අපි තෑගි දුන්නා එතනදී. එහෙම තමයි අපි මේක හැදුවේ. අ, ගේම් එක ගත්තම ගේම් එකේ තියෙනවා එක මැච් එකකට 3 මිනිත් ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එක ඇතුලේ ඔබ්ජෙක්ට් වගේක්. ඒ කියන්නේ මැප් එකේ තියෙන බොඩි ඔබ්ජෙක්ට් එකක් දෙන්නටම එකම පෙන්වන්නේ. ඒ ඔබ්ජෙක්ට් එක හොයන්න තියෙන වැඩිම වාර ගාණක් වැඩිම ඒ ඔබ්ජෙක්ට් එක හොයාගත්ත කෙනා ඒ මැච් එක දිනනවා මිනිත්තු 3 ඇතුළත. එහෙම තමයි අපි හොයාගත්තේ. මේක හැදුවේ. අ, සහ මේකේ මේ පින්තූර විස්තර එහෙම දැනගන්න ඕන නම් මේ සයිට් එකට ගිහිල්ලා බලන්න ඒකේ දාලා තියෙනවා. ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ගේම් එක ගැන. මං වෙලාව තියෙන විදිහට මම පුළුවන් දේවල් ටිකක් ඩෙවලොප්මන්ට් සයිඩ් එකෙන් වගේම අපේ විනෝද් ඉන්නවා ලෙවල් ඩිසයින් පැත්තෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගේම් එක අපි ඊට පස්සේ ක්‍රිස්මස් පාටි එකට පස්සේ අපි එඩෙක්ස් එක්ස්පෝ එක තිබුණ මෑතක මොග මීඩියා ඇකඩමි එකේ උදව්වෙන් අපිට පුළුවන් වුණා මේක ගෙනියන්න එඩෙක්ස් එක්ස්පෝ එකට. එඩෙක්ස් එක්ස්පෝ දෙකක් තිබුණානේ කොළඹයි මහනුවරයි තිබුණා. ඒ දෙකේම මේක ප්ලේ කරන්න අවස්ථාව දීලා තිබුණා. ගොඩක් දිනක් ඇවිල්ලා ප්ලේ කරා. ඉතින් අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වුණා. ගේම් එක ප්ලේ කරලා හැමෝම කිව්වේ ගේම් එක හොඳයි කියලා සහ අපිට හරි අමාරු වුණා කට්ටිය ගේම් එකෙන් අයින් කරගන්න. ප්ලේ කරලා ඉවර වෙලා ඉතින් ඒගොල්ලෝ දිගටම ආයෙ ආයෙ ඇවිත් ප්ලේ කරන්න පටන් ගත්තා. අපිට ආරංචි වුණා සමහරු ගේම් එක ප්ලේ කරන්න බැවිලා හිටියා දවස් දෙකේම. එහෙම කියලාත් අපිට ආරංචි වුණා. හරි. අපි මේ ගේම් එකේ ගත්තොත් මේ ගේම් එකේ සාමාන්‍යයෙන් දැක්කම ගොඩක් දෙනෙක්ට තේරෙන එකක් තමයි ලස්සන ඇනිමේෂන් එහෙම තියෙනවා. මේවා එකක්වත් අපි හැදුවේ නැහැ. අපි කරේ ඔයගොල්ලෝ දන්නවා ඇති එපික් ගේම්ස් ලගේ තියෙනවා ගේම් ඇනිමේෂන් සාම්පල් කියලා ප්‍රොජෙක්ට් එකක් ඒගොල්ලෝ හදපු. ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා 500කට වැඩිපුර ඇනිමේෂන් සහ ඒ දේවල් මූව්මන්ට් එහෙම ඒගොල්ලෝ සෙටප් කරලාම තියෙන ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. අපි කරේ අපි මේකෙදි මූවමන්ට් අපි හැදුවේ නැහැ. අපි මේවා හැදුවේ නැහැ. අපි මේ ගේම් ඇනිමේෂන් සාම්පල් එකේ තියෙන ඒවා තමයි අපි අරගත්තේ. මොකද අපිට
අපිට අපිට හදන්න කාලයක් නෑ. අපි මාසයකටත් අඩු කාලෙකින් තමයි මේ ගේම් එක හැදුවේ. ඉතින් ඒ නිසා අපි ලස්සනට පේන ගේම් එකක් පුළුවන් තරම් අඩුම කාලෙකින් හදන්න තමයි අපි සෑහෙන දුරට try කරේ. මේ ගේම් එක හදලා තියෙන්නේ Unreal වලින් සම්පූර්ණයෙන් බ්ලූප්‍රින්ට් පාවිච්චි කරලා තමයි මේක හැදුවේ. සහ මේ ගේම් එක හදද්දී පොඩ්ඩක් අපි ෆලෝ කරපු දේවල් ටිකක් තියෙනවා මම ප්‍රෝග්‍රෑමින් කරද්දී මේකේ බ්ලූප්‍රින්ට් ඩිසයින් අපි මේ අපි ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ කිසිම වෙලාවක ලෙවල් බ්ලූප්‍රින්ට් එක යූස් කරේ නැහැ. මොකද ඒකත් එක්ක ගැටලු වෙනවා අපි ගත්තොත් ලෙවල් බ්ලූප්‍රින්ට් එක හැම තැනටම පාවිච්චි කරන්න බෑ සහ අපි ආයි වෙන ලෙවල් එකක් ඇඩ් කරොත් අපිට ඒවා ආයි කොපි කරන්න වෙනවා වෙනම ඒ වගේ කරදර නිසා ලෙවල් බ්ලූප්‍රින්ට් එක යූස් කරන්නේ නැහැ. අපි කරන්නේ මේන් බ්ලූප්‍රින්ට් එකක් හදලා ඉවර වෙලා ඒ බ්ලූප්‍රින්ට් එක හැම ලෙවල් එකටම දානවා. ඒකේ තියෙනවා පෝස් මෙනු එකට එන්න ඕනේ කෝඩ් එක, ඒ දේවල් ටික පොදුවේ තියෙනවනේ හැම කෝඩ් එකම ඒකේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපි මේ ගේම් එක හදද්දී මම කරපු දෙයක් තමයි බ්ලූප්‍රින්ට් වෙන වෙනම වැඩ කරන්න පුළුවන් තනියෙන් බ්ලූප්‍රින්ට් එකට. ඒ කියන්නේ අනිත් බ්ලූප්‍රින්ට් එක නැතුව එකක් විතරක් අපි ලෙවල් එකේ ප්ලේස් කරත් එරර්ස් එන්නේ නැතුව ඒක වැඩ කරනවා. ඉතින් එහෙම හදලා තියෙන හින්දා දැන් හෙට වුණත් ඇවිල්ලා කිව්වොත් අලුතෙන් ලෙවල් එකක් ගේම් එකට ඇඩ් කරන්න ඕනේ කියලා ඒ ලෙවල් එක විනාඩි 5කින් විතර ඇඩ් කරන්න පුළුවන්. ඉතින් අර හදලා තියෙන ඩිසයින් එක නිසා එහෙම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි මුලින් හැදුව එක ලෙවල් එකයි පස්සේ අපි අනිත් ලෙවල් එක ඇඩ් කරේ එහෙම. ඉතින් අන්න ඉතින් හදලා තියෙනවා. ඊළඟට අපි මේ ගේම් එක හදද්දී ඔප්ටිමයිසේෂන් පැත්තෙන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගොඩක් දෙනෙක් අපි දැකලා තියෙනවා Unreal Engine වල කරන දෙයක් තමයි ගේම් එක මැදදී ඒ කියන්නේ ගේම් එක මැදදී ස්පෝන් කරනවා ඩිස්ට්‍රොයි කරනවා. ඒ කියන්නේ ස්පෝන් ඔබ්ජෙක්ට් ස්පෝන් කරන එක ඩිස්ට්‍රොයි කරන එක අපි දැකලා තියෙන ගොඩක් දෙනෙක් කරනවා. නමුත් සාමාන්‍යයෙන් අපි RAM එක ඇලොකේට් කරන්නේ නැහැ. RAM එකේ මෙමරි එක අපි ඇලොකේට් කරන්නේ ගේම් එක පටන් ගන්නකොට අපිට අවශ්‍ය දේවල් ටික අපි හදලා තියාගන්නවා. ඊට පස්සේ අන්තිම වෙද්දි තමයි එකෙන් අයින් කරන්නේ. ඒ අරගෙන ගේම් එක මැදදී RAM එක ඇලොකේට් කරන්න අපි try කරන්නේ නැහැ. ඒක performance වලට සෑහෙන ගැටලුවක් වෙන හින්දා. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් මම මේ ගේම් එක හදද්දී ස්පෝන් ඩිස්ට්‍රොයි පාවිච්චි කරන්නේ නැතුව මේක හදන්න try කරා. ඒකට කරපු එකක් තමයි දැන් මේකේ තියෙන ඔබ්ජෙක්ට් එකක් හොයාගන්න එකක් තියෙන්නේ. එතකොට ඔබ්ජෙක්ට්ස් කියලා තියෙන්නේ එකයි. එක බ්ලූප්‍රින්ට් එකයි තියෙන්නේ. ඒ බ්ලූප්‍රින්ට් එකම තමයි ලෙවල් එකේ තැන් තැන් වල ගිහිල්ලා ප්ලේස් වෙන්නේ. ඒ බ්ලූප්‍රින්ට් එකමයි. කීපයක් නැහැ. ඩිස්ට්‍රොයි වෙන්නේ නැහැ. ඒකේ ලොකේෂන් එක මාරු වෙන එක තමයි තියෙන්නේ. එතකොට ප්ලේයර් කෙනෙක් ගිහිල්ලා ඒක කලෙක්ට් කරාම ඒක තියෙන ලොකේෂන් එක තව තැනකට මාරු වෙනවා. ඒක අපි දීලා තියෙන ලොකේෂන් ටික බලලා ඒක දාලා තියෙනවා. ඉතින් එතකොට එහෙම තමයි කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ ස්පෝන් කරන්න ඩිස්ට්‍රොයි කරන්න අවශ්‍යතාවයක් ආවේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් අපි YouTube එකේ පවා දැන් අපි වුණ හරි ටියුටෝරියල් එකක් ගත්තොත් කොහොමද අපි හෙල්ත් පිකප් එකක් වගේ දෙයක් හදන්නේ කියලා අපි බැලුවොත් එම Unreal වල ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි කොලිෂන් බොක්සස් පාවිච්චි කරනවා. ඉතින් දැන් මම Unreal පාවිච්චි කළා මට තේරිච්ච දෙයක් තමයි අපි ටිකක් ලොකු මැප් එකක් වගේ හදනවා නම් කොලිෂන් බොක්ස් එකට සාමාන්‍ය යම්කිසි ප්‍රමාණයක් යනවා වැඩිපුර performance. ඉතින් අපිට ඒක අවශ්‍ය නැහැ. දැන් අපි ගොඩක් කැරක්ටර්ස් චෙක් කරන්නේ නැත්නම් අපිට බලන්න ඕනේ එක කැරක්ටර් එකක් නම්. එතකොට ඒක ටිකක් අපිට අනවශ්‍ය විදිහට යනවා එතන. අපිට ඒක ඒ යන ප්‍රමාණය අවශ්‍ය නැහැ performance වලට. ඒක අපිට වෙන සරල ක්‍රම වලින් අපිට කරගන්න පුළුවන්. ඉතින් මං සාමාන්‍යයෙන් කොලිෂන් පාවිච්චි කරන්නේ නැහැ. අත්‍යවශ්‍යම දෙයක් වුණොත් ඇරෙන්න මම පාවිච්චි කරන්නේ මේක ඩිස්ටන්ස් කැල්කියුලේෂන් කරන එක. අපිට පුළුවන් ප්ලේයර් එකේ ඉඳලා හැම ෆ්‍රේම් එකකම ප්ලේයර් එකේ ඉඳලා අපිට ඕන කරන ඔබ්ජෙක්ට් එකට දුර චෙක් කරන්න පුළුවන්. මේ නෝඩ් එකකින් දුර චෙක් කරන්න පුළුවන්. ඒතකොට දුර යම්කිසි ප්‍රමාණයකට වඩා අඩු නම් අපිට සලකන්න පුළුවන් ආයා ප්ලේයර් ඉන්නේ මේක ගාව ළඟ කියන එක ගැන. ඉතින් අර ඒකෙන් අපිට අඳුන ගන්න පුළුවන් කොලිෂන් බොක්සස් පාවිච්චි කරන්නේ නැතුව මේකට අපි සෑහෙන අඩුවෙන් යන්නේ කියලා තේරෙන හින්දා තමයි අපි මේක පාවිච්චි කරේ. සහ දැන් අපිට අවශ්‍ය වෙන කැරක්ටර්ස් දෙන්න වෙන කැරක්ටර්ස් නැහැ පිටින් NPCs ලවත් කවුරුත් නැහැ මේ ගේම් එකේ. ඉතින් ඒ නිසා අපිට අනවශ්‍ය විදිහට යන්න ඕනේ නැති නිසා මේ විදිහට තමයි මේක හැදුවේ. ඒ වගේම තමයි ඇසෙට්ස් ගැන කියනවා නම් අපි ඇසෙට්ස් අරගෙන තින්නේ අපේ විනෝද් ඉන්නවා. අපි ප්‍රශ්න අහද්දී අහන්න පුළුවන්. ඒ ගැන විස්තර. මම දැනට කියන්නම් අපි ඇසෙට්ස් ගත්තේ ෆැබ් එකෙන් ස්කෙච් ෆැබ් එකෙන් ඒ වගේ වෙබ්සයිට්ස් වලින් තමයි අපි ගත්තේ. සහ මම මේ සෙකන්ඩ් ලෙවල් එකේ මේ තියෙන්නේ දෙවෙනි ලෙවල් එක. මේකේ මම මේ පින්තූර දෙකක් මම මේ පෙන්නුවේ මේකේ පොඩි උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. දැන් අපිට ඕනේ
උනේ ටිකක් ලොකු මැප් එකක් හදන්න අපිට එහෙම හදාගන්න පුළුවන් එක ලෙවල් එකයි. ඉතින් දැන් අපි අනිත් ලෙවල් එක කරනකොට අපිට ඇසෙට් ගැටලුවක් වෙන හින්දා ඒක ඇසෙට් අඩුවෙන් පාවිච්චි කරන්න පොඩි උපක්‍රමයක් මේකේ දාලා තියෙනවා. ඒ තමයි පොඩි රූම් එකක් තමයි අපි අරන් තියෙන්නේ. අරගෙන ඉවරලා ඒක ස්කේල් කරලා අපි දැන් ෆැන්ටසි වර්ල්ඩ් එකක් වගේ ඒක ස්ටයිල් එක ඒක අපි හදලා තියෙනවා. ඉතින් ඒක අපි තියෙන ඇසෙට් ප්‍රමාණය ඇසෙට් අඩු ඇසෙට් ප්‍රමාණයකින් ඒ ඇසෙට්ම විශාල කරලා හදලා ඉතින් ෆැන්ටසි වර්ල්ඩ් එකක් වගේ එකක් හදලා තියෙනවා. විනෝද් තමයි ওই ටික හැදුවේ. ඒක යාගේ අයිඩියා එක. ඉතින් ඒකෙන් සෑහෙන අපිට ඇසෙට් එහෙම ඉතුරු කරගන්න පුළුවන් වුණා සෑහෙන අපිට. අනවශ්‍ය විදිහට ඇසෙට් ගන්න නැතුව. සහ මේ කියනවා නම් අපි දැන් කැරක්ටර්ස් වල අපි ගේම් එකේ ඉන්න කැරක්ටර්ස් දෙන්න ප්ලේයර් කැරක්ටර්ස් දෙන්න අපි හදලා තියෙන මෙටා හියුමන් පාවිච්චි කරලා මෙටා හියුමන් කැරක්ටර්ස් දෙන්න හැදුවේ විනෝද් තමයි හැදුවේ සහ මේ අපි ගත්තොත් ගේම් එකේ තියෙන පෝස්ටර්ස් වලට ඒ දේවල් වලට දැකලා තියෙනවා ඇති දකින්න ඇති ඒකේ දාලා තියෙනවා කැරක්ටර්ස් එක එක විදියට පෝසස් වලින් ඉනවා සහ ගේම් එක ඇතුලේ පින්තූර එහෙම තියෙනවා මේ සියල්ල හැදුවේ AI වලින් මේවා කිසිම එකක් මෙටා හේවන් කැරක්ටර් එක පෝස්ට් කරලා හැදුවේ නැහැ සහ මේ මම පාවිච්චි කරපු ක්‍රමය මේක හදන්න මම පාවිච්චි කරපු මෙතඩ් එක මම දැකලා තියෙන මං විතරයි දවන්ද මේක පාවිච්චි කරන්නේ දැනට මම වෙන කොහෙවත් දැකලා නැහැ කවුරුවත් මේක පාවිච්චි කරනවා මේකෙදි මම කරේ කැරක්ටර් එක ඕපන් කරලා මෙටා හේවන් එඩිටර් එකේ අපි ඉස්සරහට පේන විදිහට පින්තූරයක් අරන් තිනවා සම්පූර්ණ බොඩි එකම පේන විදිහට ළඟට මූණ අරගෙන තියෙනවා මූණේ පැත්තකින් පේන විදිහට අරගෙන තියෙනවා ඒ ටික ඔක්කොම ජෙමිනි එකට මේ Google ජෙමිනි එකට දීලා අපිට ඕනේ ප්‍රොම්ප්ට් එක දීලා තමයි මේ මෙන්න මේ පින්තූරය හදාගත්තේ මේ වීඩියෝ ගේම් එකේ අපි දාලා තියෙනවා එතකොට අපි ඒක කැරක්ටර් එක පෝස්ට් කරන්න ගියේ නෑ මෙටා හේවන් වලින් අපි කරේ අපි AI වලින් හදාගත්තේ සහ මේ තියෙන තේ විදිහටම හදපු එකක් සහ ගේම් එකේ ලෝගෝ එකක් ගේම් එකේ ලෝගෝ එකත් අපි මේ තියෙන්නේ මම ඩිසයින් කරපු ලෝගෝ එක මේක කැන්වා වල මම හැදුවේ මේක හදලා මට ඕන වුණා මේක 3D විදිහට හදාගන්න. ඉතින් ඒක දීලා මේක අරගෙන ඉවරලා ජෙමිනි එකට දීලා ඊට පස්සේ මේක 3D ඔබ්ජෙක්ට් එකක් විදිහට පේන විදිහට හදලා දෙන්න කියද්දී දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන මම හදද්දි මේකේ මට එච්චර අයිඩියා එකක් ආවේ නැහැ මේ ඒ අකුර තිබුණා නම් හොඳයි කියලා මේ නත්තල් ගහ තියෙන එක ක්‍රිස්මස් ට්‍රී එක. නමුත් AI එකෙන් ඒක හදලා දීලා තියෙනවා. ඉතින් AI එකෙන් අර තිබුණටත් වඩා ලස්සනට ඒක හදලා දීලා තියෙනවා. ඉතින් ලෝගෝ එකත් ඔන්න අපි එහෙම තමයි ලෝගෝ එකත් හදාගත්තේ. සහ දැන් අපි වීඩියෝ එක බලද්දී වීඩියෝ එකේදී දකින්න ඇති වීඩියෝ එකේ අපි ඉන්ට්‍රෝ වීඩියෝ එකත් එක්කම ඒකේ ඉන්ට්‍රෝ එකක් තිබුණා. ඒක දකින්න ඇති ඒකත් කරේ ඒකත් හැදුවේ Google එකේ වියෝ තේනෝනේ ඒගොල්ලන්ගේ වීඩියෝ ජෙනරේෂන් ටූල් එක ඒක පාවිච්චි කරලා ඒකට මේ ලෝගෝ එක දීලා ඉවර වෙලා මම මේ කැන්වා එකෙන් මම ඩිසයින් කරා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මම ඩිසයින් කරා මේ මේවත් එක්ක මේ ඩෙකරේෂන්ස් එක්ක ලෝගෝ එක ඉස්සරහින් ප්ලේස් කරලා මම ඒක ඩිසයින් කරලා මේ ඉමේජ් එක දීලා මම කිව්වා මේක ලෝඩින් ස්ක්‍රීන් එකකට වගේ ගැලපෙන විදිහට හදලා දෙන්න. ඒතකොට ඒකේ තියෙන සවුන්ඩ් මියුසික් ඔක්කොම ඒවා අපි දාපු ඒවා නෙමෙයි ඒවා AI එකෙන්ම තමයි හැදිලා ආවේ ඇනිමේෂන් ඉදන්. එතකොට ඒක AI එකෙන් හදපු වීඩියෝ එකක් ඒ වීඩියෝ කොටස සම්පූර්ණ. ඒ වගේම තමයි අපි මේ ගේම් එක හදද්දී අපිට අපි ප්ලේ කරලා බැලුවා අපි විවිධ මැෂින්ස් වල අපි ප්ලේ කරලා බැලුවා. එතකොට අපිට ආපු ප්‍රධාන ගැටලුවක් තමයි Unreal Engine එකේ ඒ ලේබල් කරලා තියෙන විදිහට සමහර ෆීචර්ස් වැඩ කරේ නැහැ අපිට ඕන විදිහට. දැන් අපිට තේරුණා අපිට දැන් අපි හදලා තියෙන ගේම් එකේ හැටියට අපිට එක කන්ට්‍රෝල් එකක් තියෙනවා නම් ඒ කන්ට්‍රෝල් එක ප්ලේයර් 1ට කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්ලේයර් 1 ගේ කන්ට්‍රෝල් එක ප්ලේයර් 1ට කනෙක්ට් වෙලාම තියෙන්න ඕනේ. ඒක ගේම් එක අතර මැදදී මාරු වෙන්න බෑ. ඉතින් එහෙම අවස්ථා අපි දැක්ක ප්ලේ කරද්දී. ඒක බලන් ඉද්දි මාරු වෙනවා සමහර ලාවට. ඉතින් මේක බලන්න මට සිද්ධ වුණා වෙනම සිස්ටම් එකක් හදන්න. නිතරම ගේම් එක ඇතුලේ චෙක් දැනට තියෙන චෙක් කරනවා කන්ට්‍රෝල් එක හරි කැරක්ටර් එක එක්කද කනෙක්ට් වෙලා තියෙන්නේ කන්ට්‍රෝලර්ස් දෙකම කනෙක්ට් වෙලා තියෙනවද ඒ වගේ දේවල් චෙක් කරන විදිහේ සිස්ටම් එකක් හදන්න ඕනේ ඒක තමයි අපිට පොඩ්ඩක් චැලෙන්ජ් එකකට ආවේ මේක හදද්දී ඉතින් මට අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන උච්චරයි